ආයුබෝවන් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. සෝසු කුප්පිය YouTube නාලිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම මම කියන්න කැමති අපේ මේ නාලිකාවේ අරමුණ මොකක්ද කියලා. අපි දන්නවා ශ්‍රී ලංකාව ඇතුලේ සමාජ විද්‍යාව සම්බන්ධව උපාධි මට්ටමින්, ඩිප්ලෝමා මට්ටමින් වගේම සහතික පත්‍ර මට්ටමින් තමන්ගේ ඉගෙනීම් කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහොම දෙනෙක් සිටිනවා. හැබැයි ගැටලුව වෙන්නේ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ දේශනවලට අමතරව සිංහල භාෂාවෙන් කියවීම් හොයා ගැනීමට අපහසු වීම. පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක සහායක අධිකාචාර්යවරියක් විදිහට මම මේ ගැන හොඳටම දන්නවා. මොකද සමාජ විද්‍යාව සම්බන්ධයෙන් ලියවිලා තියෙන ග්‍රන්ථ ඒ වගේම ඒ වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන වෙබ්සයිට්ස් අපි ගත්තොත් එහෙම ගොඩක් තියෙන්නේ බහුතරයක් ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල භාෂාවෙන් තියෙන කියවීම් ඉතාවමයි. ඒ වගේම මුළු ලෝකෙන්ම ගත්තොත් එහෙම සමාජ විද්‍යාව සම්බන්ධව YouTube නාලිකා සිංහල භාෂාවෙන් ඉතාවමයි. මං හිතන්නේ ශ්‍රී ලංකාව ඇතුලේ අපේ අතේ ඇඟිලි ගානටවත් මේ සමාජ විද්‍යාව සම්බන්ධව YouTube නාලිකා නැහැ. ඉතින් මේ තොරතුරු ලෝකයේ සැරිසරන ඔයාලට අසුරු සැනින් තමන්ගේ දැනුම් පිපාසය සංසිඳුවා ගන්න YouTube නාලිකාවක් නිර්මාණය කරන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් මගේ මේ සෝසු කුප්පිය YouTube නාලිකාව හරහා ප්‍රධාන වශයෙන්ම ඔයාලට සමාජ විද්‍යාව ගැන යම් අවබෝධයක්, පැහැදිලි අවබෝධයක් ලබා දීම තමයි අරමුණ වෙන්නේ. එහෙනම් අද ඉඳන් අපි පටන් ගමු සමාජ විද්‍යාවේ රසවත්, හරවත්, ඒ වගේම සමාජ විද්‍යාවේ අතිශය වැදගත් කරුණු පිළිබඳව ගවේෂණය කරන්න. එහෙනම් යමු අපි අද අපේ පළවෙනි පාඩමට. හරි. මුලින්ම අපි බලමු සමාජ විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. සමාජ විද්‍යාව කියන්නේ විද්‍යාව. එහෙනම් විද්‍යාවක් කියන්නේ මොකක්ද? විද්‍යාවක් කියන එකට විවිධ අර්ථකථන තියෙනවා. කාල් රේමන්ඩ් පොපර් කියන විද්වතාට අනුව විද්‍යාවක් කියලා කියන්නේ ආනුභවික පර්යේෂණ හරහා අසත්‍යකරණයට ඉඩ තියෙන දැනුම. ඒ වගේම වෙබ්ස්ටර් කියන විද්වතාට අනුව විද්‍යාවක් කියලා කියන්නේ ක්‍රමික අපක්ෂපාතී දැනුම් සම්භාරය. ඉතින් මේ විද්‍යාව කියන එක ඇතුලේ මේ කුලකයේ අයත් වන එක විෂයක් විදිහට අපිට සමාජ විද්‍යාව හඳුන්වන්න පුළුවන්. විද්‍යාව ගත්තොත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්වභාවික විද්‍යාව, සමාජීය විද්‍යාව. ස්වභාවික විද්‍යා ගණයට අයිති වෙන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේ විද්‍යාව. සමාජීය විද්‍යාවට වලට අයිති වෙනවා සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව මෙන්න මේ වගේ විෂය. මොකද සමාජීය විද්‍යාවලින් අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ සමාජය තුළ සිදුවන දේවල් පිළිබඳව. සමාජය තමයි අපේ ශාස්ත්‍රය වෙන්නේ. එතකොට සමාජ විද්‍යාවත් සමාජය පිළිබඳ හදාරන විද්‍යාවක් නැත්නම් විෂයක්. එතකොට සමාජ විද්‍යාව ගත්තහම මේ සමාජීය විද්‍යාව තියෙනවානේ. මේ සමාජීය විද්‍යාවන් අතර ලාබාලම විෂය විදියට සලකන්න පුළුවන්. ඒ වගේම සමාජ විද්‍යාව සමාජීය විද්‍යාවන්ගේ රැජින විදිහටත් අන්වර්ථ නාමයකින් හඳුන්වනවා. සමාජ විද්‍යාව කියන විෂය ඉතා මෑත කාලයේදී අපේ විෂය පතයට එකතු වුණාට මේ සමාජ විද්‍යාවට කියන්නේ සමාජය පිළිබඳ හදාරීම සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. කොහොම හරි සමාජ විද්‍යාව කියන විෂයට අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ සෝසියෝලොජි කියලා. මේ සෝසියෝලොජි කියන පදය හැදිලා තියෙන්නේ ලතින් භාෂාවෙන් හා ග්‍රීක භාෂාවේ වචන වලින්. ඒ අනුව ලතින් භාෂාවේ සෝසියුස් මිත්‍රයා නැත්නම් සමාජය කියන අර්ථය දෙන වචනයනොත් ග්‍රීක භාෂාවේ ලොගොස් විද්‍යාව කියන අර්ථය දෙන වචනයත් එකතු වෙලා සෝසියුස් කියන්නේ සමාජය පිළිබඳ විද්‍යාව සෝසියුස් ප්ලස් ලොගොස් සෝසියෝලොජි කියලා නිර්මාණය වෙලා තියෙනවා. මුල් කාලේ ගත්තහම අපි මේ ජීවත් වෙන සමාජය ගැන
අධ්‍යයනය කරලා තියෙන දර්ශනය කියන විෂය තුල. අපි දන්නවා දර්ශනය කියන විෂයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. සොක්‍රටිස්ලා, ඇරිස්ටෝටල්ලා, හිපොක්‍රටිස්ලා මේ වගේ ගොඩාක් විද්වතුන් දාර්ශනිකයන් අපිට දර්ශනය කියන විෂය තුල හම්බෙනවා. ඉතින් අර මීට ශතවර්ෂ ගණනාවකට කලින් දැනුම හොයාගෙන යද්දී සමාජය ගැන දැනුමත් හොයාගත්තේ සමාජය ගැන අධ්‍යයනය කරේ දර්ශනීය විෂය තුල. හැබැයි කාලයත් එක්ක අපි දන්නවා සමාජ වෙනස්කම් සිද්ධ වුණා. ප්‍රධාන වශයෙන්ම පුනරුද සමාජය තුල මේ ලෝකයේ තුල නිර්මාණය වුණා. කාර්මික විප්ලවය, ආගමික විප්ලවය, විද්‍යා පුනරුදය මෙන්න මේ වගේ දේවල්. ඒක මේ විද්වතුන්ට තේරෙන්න ගත්තා මේ සමාජය ගැන අධ්‍යයනය කරනවා කියන එක පොඩි සහ ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙනම් සමාජය ගැන අධ්‍යයනය කරන්න මේ තව දේවල් අධ්‍යයනය කරන විෂයක් ඇතුලේ සිදු කරන එක හරි අමාරුයි. ඒකට වෙනම විෂයක් ඕනේ කියලා. ඒ අනුව 19 වෙනි සියවසේදී මේ සමාජ විද්‍යාව ස්වාධීන විෂයක් විදිහට ආරම්භ වෙනවා. මේ සමාජ විද්‍යාව කියන විෂය ස්වාධීන විෂයක් විදිහට සමාජයට ඉදිරිපත් කරන්න පුරෝගාමියා ලෙස කටයුතු කරන්නේ ප්‍රංශ ජාතික ඔගස් කොට්. ඒ නිසාම ඔහුව හඳුන්වනවා සමාජ විද්‍යාවේ පියා විදිහට. එතනින් එහාට ගියාම සමාජ විද්‍යාව කියලා කියන සමාජ ශාස්ත්‍රයක්. ඒ කියන්නේ සමාජය ගැන අධ්‍යයනය කරන විෂයක්. සමාජයේ සිදුවන දේවල්, සමාජයේ ඉන්න පිරිස්, සමාජයේ තියෙන ප්‍රශ්න මේ දේවල් අධ්‍යයනය කරන විෂයක්. ඒ වගේම සමාජ විද්‍යාව හරහා සමාජයේ භෞතික හා අභෞතික හැසිරීම අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ සමාජයක් ගත්තොත් මේ සමාජයේ භෞතික කොටසක් තියෙනවා, අභෞතික කොටසක් තියෙනවා. භෞතික කොටසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපිට දකින්න තියෙන අල්ලන්න පුළුවන් මේ දේවල් අපි භෞතික කොටස් විදිහට හඳුන්වනවා. අභෞතික කොටස් කියලා කියන්නේ අපිට අල්ලන්න බැරි දේවල් තියෙනවා. ඒවා අපි ඉස්සරහට සමාජ විද්‍යාව ඇතුලේ මේවා වෙනම සංකල්ප විදිහට හඳුන්වනවා. අපි මේකට ඉංග්‍රීසියෙන් ගත්තොත් tangible and intangible. සංස්පර්ශිත අසංස්පර්ශිත. අන්න එහෙමත් කියනවා. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් දේවල්, අල්ලන්න බැරි දේවල්. එතකොට මේ භෞතික දේවල් වලට අපිට අපිව ඊට පස්සේ සමාජ ආයතන අපිට දකින්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. අභෞතික දේවල් විදිහට අපිට සමාජයේ තියෙනවා කල්චර් එක, ඒ කියන්නේ සංස්කෘතිය, ඊට පස්සේ සමාජ ධර්මතා, ඊට පස්සේ අපි ඒවට කියන norms කියලා, කල්චර් කියනවා. මෙන්න මේ දේවල් අභෞතික සංස්කෘතිය විදිහට අපිට තියෙනවා. නැත්නම් අභෞතික දේවල් විදිහට තියෙනවා. මෙන්න මේ හැම දෙයක්ම ගැන කියන්නේ සමාජයේ සමස්තයක් විදිහට අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාවේදී සිදුවේ. සමාජය කියන සංකල්පය වසර 100 ගාණක් පුරා විවිධ වෙනස්කම් හරහා තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි දන්නවා මේ සමාජයන් ක්‍රමික හා අක්‍රමික විදිහට වෙනස් වෙවි තමයි අද තියෙන සමාජය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම ආපු මානව සමාජය විධිමත්ව අධ්‍යයනය කරන විෂය විදිහට අපිට සමාජ විද්‍යාව හඳුන්වන්න පුළුවන්. ඊළඟට සමාජ විද්‍යාවට විවිධ උගත්තු විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. අපි කතා කරපු සමාජ විද්‍යාවේ පියා විදිහට සැලකෙන ඔගස් කොම්ට් අනුව සමාජ විද්‍යාව කියලා කියන්නේ සමාජ සංසිද්ධි පිළිබඳ විද්‍යාව. ඒ කියන්නේ සමාජයේ සිදුවෙන විවිධ සංසිද්ධි තියෙනවා. මේ සංසිද්ධි පිළිබඳව ඉගෙන ගන්න අපි පාවිච්චි කරනවා සමාජ විද්‍යාව. ඊළඟට කින්ස්ලි ඩේවිස් කියන විද්වතාට අනුව සමාජ විද්‍යාව කියලා කියන්නේ සමාජය පිළිබඳ ප්‍රධාන විද්‍යාවයි. මම කිව්වේ සමාජයේ සමස්තයක් විදිහට සමාජය ගැන කතා කරන විෂය විද්‍යාව සමාජ විද්‍යාව. ඊළඟට එමිල් ඩර්කයිම් ඉතා වැදගත් විද්වතෙක් සමාජ විද්‍යාඥයෙක්. එතකොට අපි ඔහු ගැනත් පසුව කතා කරනවා. එතකොට එමිල් ඩර්කයිම් කියනවා සමාජ විද්‍යාව කියලා කියන්නේ සමාජ සංස්ථා පිළිබඳ විද්‍යාව. අපි මේ ජීවත් වෙන සමාජයේ විවිධ සමාජ සංස්ථා තියෙනවා. ඒ සංස්ථා පිළිබඳව
කතා කරන අධ්‍යයනය කරන විෂය විදිහට සමාජ විද්‍යාව ඔහු තවත් තැනක හැරි එම් ජොන්සන් කියන විද්වතා කියනවා සමාජ විද්‍යාව කියලා කියන්නේ සමාජ කණ්ඩායම් සමග පවත්වන සම්බන්ධතාවන්ගේ විද්‍යාව. ඒ කියන්නේ සමාජ කණ්ඩායම් එක්ක තියෙන සම්බන්ධතා ගැන ඉගෙන ගන්න විද්‍යාව සමාජ විද්‍යාව කියන. ඒ වගේම එල්.ටී. හොබ්හවුස් කියනවා සමාජ විද්‍යාව කියලා කියන්නේ මිනිසාගේ සකල සමාජ ජීවිතයම විද්‍යාත්මකව අධ්‍යයනය කරන එකක් කියලා. ඒ කියන්නේ සමාජය අපි ජීවත් වෙන්නේ මිනිස්සු. එතකොට මේ මිනිස්සුන්ගේ සම්පූර්ණ සමාජ ජීවිතයම අධ්‍යයනය කරනවා කියලා කියන්නේ සමස්තයක් විදිහට සමාජයේ සිදුවන හැමදේම අධ්‍යයනය කරනවා කියන එක. ඉතින් මෙන්න මේකත් සමාජ විද්‍යාව කියලා හොබ්හවුස් නිර්වචනය කරනවා. එතනින් එහාට ගියාම අපි කතා කරමු සමාජ විද්‍යාවේ ලක්ෂණ. සමාජ විද්‍යාව කියන විෂයේ විවිධ ලක්ෂණ තියෙනවා. කියන්නේ මේක සමාජ විද්‍යාවක් වෙන්න හේතුව ඇයි අනික් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්න හේතුව ඇයි කියන එක තමයි මේ ලක්ෂණවලදී අපි කතා කරන්නේ. මම මෙතන කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා මතක තියාගන්න මීට වැඩිය ලක්ෂණ ගණනාවක් තියෙනවා. මෙතනදී මම කතා කරනවා එකක් සමාජ විද්‍යාව ස්වාධීන විද්‍යාව. ඒ කියන්නේ සමාජ විද්‍යාව තව විෂයන් එක්ක යැපෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ තව විෂයන් ඇතුලේ තියෙන එකක් නෙමෙයි. දැන් මම මුලින් කතා කරා සමාජය ගැන ඉස්සර ඉගෙන ගත්තේ නම් දර්ශනය තුල කියලා. හැබැයි අද වෙනකොට සමාජ විද්‍යාව ස්වාධීන විෂයක් විදිහට Tamanටම අයිති ක්‍රමවේදයන් තියෙනවා සංකල්ප න්‍යායාත්මක පසුබිම මෙන්න මේ දේවල් නිර්මාණය කරගෙන ස්වාධීන විද්‍යාවක් විදිහට සමාජය තුල නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට සමාජ විද්‍යාව සමාජීය විද්‍යාව. ඒ කියන්නේ මම හිතනවා දැන්ටමත් ඕගොල්ලොන්ට තේරිලා ඇති සමාජ විද්‍යාව කියලා කියන්නේ සමාජය ගැන ඉගෙන ගන්න විද්‍යාවක් හින්දා සමාජයේ සිදුවෙන දේවල් ගැන තොරතුරු හොයන දැනුම ගවේෂණය කරන විෂයක් හින්දා ඒක සමාජීය විද්‍යාවක් විදිහටත් සැලකනවා. ඊළඟට සමාජ විද්‍යාව ධර්මතා මත පදනම් වෙච්ච විෂයක් නෙමෙයි. ඒ කියන්නේ ධර්මතා මත පදනම් නොවු විෂයක් කියන්නේ. ඒ කියන්නේ සමාජ විද්‍යාවේදී අපි සමාජය ගැන පර්යේෂණ කරනවා. පර්යේෂණ කරලා ඒකෙන් අපි සොයා ගැනීමුත් ගන්නවා. හැබැයි ඒ සොයාගත්ත අපි කියන ඒවාට ෆයින්ඩින්ග්ස් කියලා. මේ ෆයින්ඩින්ග්ස් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාට අපි එතනින් එහාට මිනිස්සුන්ට කියන්න යන්නේ නැහැ හොඳ මේකයි නරක මේකයි කළ යුතු දේ මේකයි නොකළ යුතු දේ මේකයි කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දන්නවා ආගම් තුල අපි ගමුකෝ බුද්ධ ආගම තුල අපේ පන්සිල් පද පහ ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රාණඝාතය නොකළ යුතුයි, කාම මිත්‍යාචාරයේ හැසිරෙන්න හොඳ නැහැ. ඊට පස්සේ ඇල්කොහොල් කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න හොඳ නැහැ, බොරු කියන්න හොඳ නැහැ. අන්න නොකළ යුතු දේවල් ඉදිරිපත් කරනවා. ඒ වගේම තව අවස්ථාවක ඉදිරිපත් කරනවා මේවා කරන්න ඕනේ. දුගියන්ට දන් දෙන්න. දැන් අපි බුද්ධ ආගම ඇතුලේ වගේම ක්‍රිස්තියානි ආගම ඇතුලේ හින්දු ආගම ඇතුලේ මුස්ලිම් ආගම ඇතුලේ අන්න ඒ වගේ දේවල් කියන්නේ දුගියන්ට දන් දෙන්න අසරණයන්ට උදව් කරන්න අන්න කළ යුතු දේවල් කියනවා. හැබැයි මේ සමාජ විද්‍යාව මෙන්න මෙහෙම කළ යුතු දේ නොකළ යුතු දේ කියන්නේ නැහැ. සමාජ විද්‍යාවෙන් සමාජයේ ප්‍රශ්න සමාජය ගැන අධ්‍යයනය කරලා ඒක සමාජයට ඉදිරිපත් කරනවා. මෙන්න මේවා තමයි අපි හොයාගත්තේ. හැබැයි එතනින් එහාට සමාජය අපි කියන්නේ හොඳ තත්වයකට සකස් කරන්න යන්නේ නැහැ සමාජ විද්‍යාව. හරි. ඊට පස්සේ ගත්තොත් සමාජ විද්‍යාව යනු ව්‍යවහාරික විෂයක් නොවේ. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ සමාජ විද්‍යාව ඇතුළත් කොටසක් තියෙනවා. අපි ඒවට කියනවා අනුශාඛා. ව්‍යවහාරික සමාජ විද්‍යාව කියලා. මේක අපි උඩ කතා කරපු ධර්මතා කියන එකට සම්බන්ධයි. ව්‍යවහාරික විෂයක් කියලා කියන්නේ ව්‍යවහාරික විෂයකදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ සොයාගත් දැනුම සමාජයේ උන්නතිය උදෙසා නැත්නම් අපි කියනවා ප්‍රගමණයට භාවිතා කරනවා. දැන් ව්‍යවහාරික සමාජ විද්‍යාවත් කටයුතු කරන්නේ for the betterment of society. කියන්නේ ව්‍යවහාරික සමාජ විද්‍යාව කටයුතු කරනවා
for the betterment of society. සමාජයේ යහපත් තැනක් කරන්න. හැබැයි ඒ ව්‍යවහාරික සමාජ විද්‍යාව සාමාන්‍ය ව්‍යවහාරික කොටස. ඒ කියන්නේ ප්‍රායෝගිකව දේවල් පාවිච්චි කරනවා නම් අපි ඒකට කියනවා ව්‍යවහාරිකයි කියලා. හැබැයි සමාජ විද්‍යාව ව්‍යවහාරික නැහැ. සමාජ විද්‍යාවේදී න්‍යායන් ගැන තමයි ප්‍රධාන වශයෙන් අපි කියනවා theories ගැන තමයි කතා කරන්නේ. එතනින් එහාට සමාජයේ උන්නතිය උදෙසා ප්‍රගමනයේ උදෙසා සහ ප්‍රැක්ටිකලි මේ හොයාගත්ත දැනුම ප්‍රායෝගිකව පාවිච්චි කරන්න යන්නේ නැහැ. මේක තමයි වෙන්න ඕනි කියලා ඒගොල්ලෝ පෙන්නනවා. ඊට පස්සේ ඒක අරගෙන ඒවා ප්‍රැක්ටිකලි පාවිච්චි කරන වෙනම පිරිසක් ඉන්නවා. ඊළඟ එක සමාජ විද්‍යාව සාමාන්‍යකරණයට ලක් වූ විෂයක්. ඒ කියන්නේ සමාජ විද්‍යාව අපි සාමාන්‍ය සමාජය මූලික කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ සහ අපි සමාජ විද්‍යාව ඇතුලේ කරන පර්යේෂණ උනත් මේ සාමාන්‍ය සමාජය අපේ අපි කියන්නේ ලැබ් එක නැත්නම් රසායනාගාරයේ විදිහට අරගෙන තමයි කටයුතු කරන්නේ. දැන් ස්වභාවික විද්‍යාවන් ගත්තොත් පාලිත තත්ත්ව යටතේ වෙනම තැනක ඒ කියන්නේ වෙනම රසායනාගාරයක අපි කියන්නේ අධීක්ෂණය යටතේ අන්න එහෙම තමයි ඒකේ පර්යේෂණ කරන්නේ. හැබැයි සමාජ විද්‍යාව එහෙම නෙමෙයි. අපි සමාජ විද්‍යා පර්යේෂණයක් කරද්දී සාමාන්‍යයෙන් ඒ තියෙන ඒ අදාළ තත්ත්වය ඇතුලේ අපි ඒ ශාස්ත්‍රයට ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා කරලා පාලිත තත්ත්වය යොදාගන්නේ නැහැ. අපි සාමාන්‍ය තත්ත්වය යටතේ තමයි සමාජ විද්‍යාව හදාරන්නේ. ඒ වගේම සමාජ විද්‍යාව ඇතුලේ අපි කතා කරන්නේ මේ එදිනෙදා සිදුවෙන දේවල් සමාජය ඇතුලේ. ඒ හින්දා අපි මේකට කියනවා මේක සාමාන්‍යකරණයට ලක් වූ විෂයක් කියලා. ඊළඟට සමාජ විද්‍යාව තාර්කික හා අනුභූතික විෂයක්. විද්‍යාවක් වුණාම විද්‍යාවක් තාර්කික වෙන්න ඕනේ, ආනුභූතික වෙන්න ඕනේ. එතකොට මේ තාර්කික හා අනුභූතිකත්වයෙන් තමයි අපි විද්‍යාවක් කියලා හඳුන්වන්නේ. ඒ හින්දා සමාජ විද්‍යාව ඇතුලේ තර්කන හැකියාව, තාර්කිකත්වය අපි පාවිච්චි කරනවා. ඒ වගේම අපි සමාජ විද්‍යාව ඇතුලේ සංකල්ප, න්‍යායාත්මක පදනම, ඒ වගේම මේ තාර්කිකත්වය මෙන්න මේ දේවල් පාවිච්චි කරන හින්දා අපි මේකට කියනවා තාර්කික හා ආනුභූතික විෂයක් කියලා. ඉතින් මේවා තමයි සමාජ විද්‍යාවේ තියෙන ලක්ෂණ. මීට වඩා ලක්ෂණ ගොඩක් තියෙනවා. ඔයාලට හොයාගන්න පුළුවන්. හැබැයි මම මේ ටිකෙන් අදට අපේ මේ කොටස සමාප්ත කරන්න තමයි සූදානම් වෙන්නේ. මම ආපහු සමාජ විද්‍යාවේ තවත් එක පැතිකඩක් එක්ක ඔයාලත් එක්ක හම්බෙන්න මේ සමස්ත වැඩසටහනත් එක්ක නැත්නම් මම කියන්නේ මගේ මේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම බෙහෙවින්ම ස්තුතියි. අපි ඊළඟ දවසේ අලුත් කොටසක් එක්ක හම්බෙමු.